හරිද? ඒ ඩෝකු කියලා කියන්නේ දඩබ්බර ශිෂ්‍යයෙක්. දඩබ්බර ශිෂ්‍යයෙක්. හරිද? එයා ඇවිල්ලා ගුරුතුමා ගාවට කියනවා සියල්ල මායාවක්. ඔක්කොම බොරුවක්. ඔක්කොම ඇති වැඩකට නෑ. කිසි දෙයක් වැඩක් නෑ. ගුරුවරයා හැරමිටි අරගෙන දඩාස් කාලා පිට එකක් කියනවා. කෑ ගහනවා බුදු අම්මෝ කියලා. සියල්ල බොරුවක් නම් ඔබට කේන්තිය කොහෙන්ද ආවේ? සියල්ල බොරුවක් නම් ඔබට කේන්තිය කොහෙන්ද? සියල්ල මායාවක් නම් ඇයි ඔබට රිදෙන්නේ? සියල්ල මායාවක් නම් ඇයි ඔබ දඟලන්නේ? ඩෝකුට සත්‍ය අවබෝධ වුණා. ඔයාලට අවබෝධ වෙන්නේ නැහැ පොළොව වලින් ගහුවට. ඒ අය හැමෝනේ ඩෝකු දඩබ්බර ශිෂ්‍යයෙක්. දඩබ්බරයි කියන්නේ නැත්නම් ගුරුවරයෙක් ගාවට ඇවිල්ලා එහෙම කියන්නේ ගුරුවරයා ඩෝකු ගැන හොඳ අවබෝධයෙන් හිටියේ. කවදාක හරි ඕක කියන්න එයි කියලා බලාගෙන හිටියේ. මොකද මීට කලිනුත් කියා දෙන හැමදේ ගැනම පඬිත කතා කියලා. හැබැයි ඒක කිව්ව විතරයි. කරමිටි පාර වැදුනා පිටපු පුරලා යන්න. හැබැයි ඩෝකුට සත්‍ය අවබෝධ. බලන්න මම නම් ජපානයට ගිහිල්ලා නෑ. මම ඉන්ටර්නෙට් එකෙන් එහෙම ජපාන් කතා එහෙම බලලා තියෙනවා. ජපානු කියන්නේ හරි කපටි මිනිස්සු ජාතියක්. ඒ ඔහෙලා ජපාන් රටට ගිහිල්ලා ඔයලගේ වාහනේ ජපාන් එකේ කාර් එකේ වැදුනොත් ඔහෙලා ගාවට ඇවිල්ලා hina වෙලා ඌ ආචාර කරනවා. හවුද? ඔයලන් ජපානයේ හිටපු කවුරුද ඉන්නවද? ඔය ජපාන් ඉඳලා තියෙන්නේ. ජපාන් මිනිස්සු බැන්නත් hina වෙනවා. වාහනේ ඇක්සිඩන්ට් වුණත් hina වෙනවා. ඒක හරි හොඳ ආචාර ධර්මයක්. නමුත් ජපාන් උන්ගේ ඇතුළ තේරුම් ගන්න බෑ. ඒ තේරුම් ගන්න බැරි. ඒගොල්ලෝ ඇතුළතින් විඳවනවා. ඒක එළියට පෙන්නන්නේ නැහැ. පුංචි කාලේ ඉඳලා හුරු කරලා තින්නේ එහෙම තමයි. බලන්න ජපාන් කොයි වෙලාවෙ දැක්කත් හී ගාගෙන ඉන්නේ. ඇත්තටම ඒ අවංක හිනාවක් නෙවෙයි. ඒක බොරු හිනාවක්. ඇතුළ හිනා වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ පුරුද්ද එහෙම තමයි. ඉතින් ඔයාලා ජපාන්ු දැක්කොත් හැම වෙලාවෙම පන් එකේ ඉන්නවා කියලා තමයි පේන්නේ. ඒ ජපාන් රටේ සෙන් ගුරුවරු ඒක හොඳට දන්නවා. ජපාන්ු හැම වෙලාවෙම අවංකත්වයේ තුල වාසය කරන්නේ නැති බව. ඉතින් ඒ අවංකත්වය විටින් විට අවදි කරනවා. අවදි කරන්න පොළු පාරවල් වැදෙනවා. එතකොට හීහී ගන්න බෑ. එතකොට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා තමයි තමන්ගේ පුරුද්ද නිටකොට එන්නේ. මොකද වෙන්නේ? අර ඇතුලේ ඉන්න යස්සය එළියට එනවා. දැන් මගේ ගාවට එන සත්ගුණවත් උපාසක උපාසිකාව. හරි නිවිලා, හරිම නිවිලා. අතරම්. හැබැයි මං අවසල ගන්නකොට යස්සනිය වගේ. මම බැලුවා මෙච්චර කල් මම පන්තිය වාඩි වෙලා හිටියනේ. ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා මට උගන්වන්න හදනවා. අපි හරි අවංක මිනිස්සු. අපි හරි හොඳ උපාසකාවෝ. මම දන්න ඔයාලගේ අතුලාන්තේ ඉන්න යස්සය නැගිට්ටවන විදිය. ඒ වෙලාවේ ඒ අවංකත්වය ඇතුළෙන් මෙන්න ගන්න. ඒක නිසා තමයි බොරු ප්‍රශංසාවට වඩා අවංක බැනීම වටින්නේ. ඒක අවංකයි. ඒක ඇතුළෙන් එන්නේ. අර සමහර අය බලන්න මේ මිනිස්සුන්ට දැක්කම මම දැකලා තියෙන මේ ගෑනු එහෙම අම්මන්ඩිලා මොකද වෙන්නේ? දැක්කට පස්සේ අපිත් එක්ක හොඳටම බයිනෝ. අම්මේ කතා කරලා ඉඹලා බුදු අම්මේ තේ දීලා ගියපු ගමන් පට්ට පතර ගහනවා. මම ඉතින් කල්පනා කරනවා මම කැරකිලා වැටෙනවා. මේ මොකද්ද මේ ලෝකය? දැන් එනකම් බැන හිටියා. දැක්ක ගමන් ඉඹලා අනේ කෑවද කොහෙද රත්තරන් අම්මේ බුදු අම්මේ. ඊට පස්සේ අයිත් පතර ගහනවා. ඇතුළ මොකක් වෙලා තියෙන්නේ? ඇතුළෙන් එන එකත් ඒක බොරුවක්ද? බොරුවක්. රෙකෝඩින් කරලා තිබුවොත් එන්න එකයි ගියාට පස්සේ එකයි හරියටම හරි. මම බලා ගන්න පුළුවන් අර අවංකව කිව්ව ඒවද. බුදු අම්මෝ මේ උපාසක උපාසිකාව එක එක්කෙනාට පද හදා ගන්න තරම් කොච්චර බණහනික. ඒත් බලන්න ඕන හම්බුණාට පස්සේ තියෙන වට අම්මේ ඔයා මෙච්චර පිංකම් කරාද හරි ෂෝක්. ඔයාලා දුර ගොඩාක් පිංකම් කරන එහෙමයි කියන්නේ. හැබැයි ගියාට පස්සේ පිංගම කළා එයා එක ගන්න හැදුවා. එහෙම තමයි කියන්නේ. ඇත්තද බොරුද? ඇත්තද බොරුද? ඉන්නකොට බුදු අම්මේ පණ දෙනවා. ඔක මං මේ පුංචි කාලේ ඉඳලා ඔබ දැන් මං කියා දෙන දේ අහන්නේ කවුද?
ඔබ කියලා කෙනෙක් ඉන්නවයි කියලා ඒ හිතේ තියෙන දැඩි බලවත් සිතුවිල්ලක් එක්ක. ඒතර මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඔබ. ඒතර ඔබ නැති වුණොත් කවුද ශ්‍රවණය කරන්නේ? කවුද ශ්‍රවණය කරන්නේ? ඔබ නැති වුණොත් අහල පහල අයකෝ. ඔබ නැති වුණොත් දිව්‍ය ලෝකකෝ. ඔබ නැත්නම් අපායකෝ. එහෙනම් කවුද නිදහස් වෙන්නේ? ඔබ හරියටම තේරුම් ගත්ත දවසේ ඔබ නිදහස් වෙනවා. ඔබ හරියටම තේරුම් ගත්ත දවසේ ඔබ දැන් මේ සංසාරේ නිදහස් වෙන්න තියෙන අමාරු දෙයක් නෙවෙයි. ඒක අති සරලයි. කරන්න තියෙන දේ අතිම සරලයි. හැබැයි ඒක හරිම ගැඹුරුයි. මිනිස්සුන්ට තමන්ගේ ගෙදර තියෙන ඉඳිකට්ට හොයාගන්න බෑ. හැබැයි අල්ලපු ගෙදර තියෙන ඉඳිකට්ට ඔක්කොම දන්නවා. ඇයි තමන්ගේ ගෙදර තියෙන එක හොයාගන්න සරල වැඩි නිසා. මොකක්ද නිසාද? සරල. දවල භාවනා මධ්‍යස්ථානයකට ගියෝ. පාන්සලකට ගියෝ. අනිත් අයගේ සාරි වල ඇද ඒගොල්ලෝ සිවුර මහණේකේ ඇද ඒ ඔක්කොම අපිට පේනෝනේ දෙයියනේ. පේන්නේ නැත්තේ මොකද්ද? දැන් බලන්න මට මේ ඕගොල්ලෝ ඔක්කොම පේනවා. මට පේන්නේ නැති මේ මෙතනින් මේ පේන්නේ මම පේන්නේ. එහෙම තමයි මේ සියල්ල මනසෙන් නිර්මාණය කරලා තියෙන කර්මය. අපිට අපි ගැන හොයාගන්න බැරි විදියට තමයි මේ ආයතන 6 තුල ආයතන 5ක්ම හැදිලා තියෙන්නේ. දැන් මගේ වැරදි අඩුපාඩු වෙන ඔක්කොම පේනවා. හැබැයි මට පේන්නේ නැහැ. ඇයි මම මැට්ටෙක් නේ. ඔයලත් එහෙම තමයි. ඔයලගේ දේවල් ඔයලට පේන කාල මගේ ඔක්කොම පේනවා. ඇයි පේන්නේ නැහැ කාගේවද? දැන් ඔයගේ පිටිපස්සේම පේන්නේ නැහැ නේ. මං යනවා ඉස්සරහකට පේන්නේ. පූර්වෙක් නිසා. සංසාරෙම විවෘත වෙච්ච ඒවා බල බල හිටියා. හැබැයි ඒ එකක් අතුලට කරකවලා ඒ තුලින් මේ බල බල ඉන්න කෙනා කවුද කියලා බැලුවේ. කවුද මේ බල බල ඉන්නේ? කවුද මේ අහා ඉන්නේ? කවුද මේ හිත ඉන්නේ? කවුද මේ තරු දකින්නේ? කවුද මේ හඳ දකින්නේ? කාටද මේ අවශ්‍යතාවයන් තියෙන්නේ කියලා අපි හොයන්නේ. ඒ කියන්නේ සැබවින්ම කියනවනම් අපි ගැන හොයන්නේ තමම මම ගැන හොයන්නේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය හරිම ගම්බීර වෙන්නේ, හරිම සියුම් වෙන්නේ, හරිම සරල වෙන්නේ, අති තියුණු වෙන්නේ උන්වහන්සේගේ වචන තුලින් අපි වෙතට හරවනවා. තමා වෙතට හරවනවා. බලන්න ඒකනේ අර කිව්වේ බද්ද වගේ කුමාරවරුන්ට මගෙන් අහන්න එපා දුවපු ගෑණිය ගැන, මගෙන් අහන්න ඔබ ගැන. මං කියලා දෙනවා උඹලා ගැන. උන්වහන්සේ හරි උපක්‍රමශීලීව අවශ්‍යම වෙලාවදී අවශ්‍ය තැනදී බද්ද වගේ කුමාරවරු තමා වෙතට හැරෙව්වා. තමා හරියටම හොයා ගන්නකොට, තමන් හරියටම තමන් තේරුම් ගන්නකොට මොකෝ වෙන්නේ? තමන් නිදහස් වෙලා ඉවරයි. හැබැයි අපි මේ ඔක්කොම මායාවක් කියලා දන්න ඒ ඔක්කොම දැනගන්න නිදහස් වෙන්න බෑ. මොකද නිදහස් වෙන්න බැරි මායාවක් කියලා දැනගන්න කෙනා ඇතුලේ ඉන්නවා. කවුද ඉන්නේ? මායාවක් කියලා දැනගන්න කෙනා ඇතුලේ තාමත් ජීවත්. අනිත්‍යයි, කන අනිත්‍යයි, දිව අනිත්‍යයි තමයි. හැබැයි අනිත්‍ය හිතන කෙනා තාම ඇතුලේ ඉන්නවා. රූපං අනිත්‍ය, වේදනා අනිත්‍යයි, ඔක්කොම අනිත්‍ය තමයි. හැබැයි අනිත්‍ය හිතන කෙනාට කිසිම දෙයක් වෙලා එයා නිත්‍ය සංඥාව, ආත්ම සංඥාව, පුද්ගල සංඥාව ඔබ ඇතුලේ වාසය කරනවා. යමක් හේතුන් නිසා හටගනීද? හේතු නැතිවීමෙන් නැති වී යයිද කියලා හිතන කෙනා ඇතුලේ වැඩයයි ජීවත් වෙයි තමයි එහෙම හිතන්නේ. එයාට මුකුත් වෙලා නැහැ. ඒ කියන්නේ ඔයලා හේතුන්ගෙන් හටගත්ත හේතුන්ගෙන් නැති වී ගියා කියලා කියන්නේ හිතන්නේ මොකක් ගැනද? ඔබ ගැන දේවල් සම්බන්ධ දේවල් නෙවෙයි. ඔබ හිතනවා අන් දේවල් ගැන. ඒතර ඔබ දන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. මම මේ කියන දේ හරියටම තේරුම් ගන්න. ඒවා තාම හරියට ගොඩක් හාමුදුරුවෝ තේරුම් ගත්තේ නැති තැන. ඇයි මම එහෙම කියන්නේ? ඒගොල්ලෝ සාකච්ඡා කරා මේ ධර්මයේ අවසාන තැනට කිමිදෙන්න බයයි. ඇයි? අපි සියලු සංස්කාර අනිත්‍යයි කියලා හිතන්නේ. අපි ගහකොළ අනිත්‍යයි, ගෙවල් දොරවල් අනිත්‍යයි, අපේ අතපය අනිත්‍යයි කියලා හිතනවා. හැබැයි ඒ අනිත්‍ය හිතන කෙනා අනිත්‍යයි. ඒතර සබ්බේ සංඛාරා අනිච්චාති නෙවෙයි. ඒ නිසා යදා පඤ්ඤාය පස්සතිත් නැහැ. අතනිබ්බින්දති දුක්ඛේත් නැහැ. පිරිසුදු වීමේ මාර්ගයක් නැහැ. තියෙනවා. ඒ රැස් වෙන කුසල ශක්තියින් වලට උඩ තියෙනවා එච්චරයි.
හැබැයි මොකක්වත් නොකරන කෙනා එහෙම හිතන එකත් හොඳයි. බාහිර ඒවා හරි අනිත්‍යයි කියලා කල්පනා කරන එක හොඳ. ඒක හොඳ නැත්නම් හැබැයි ඊතර වෙන්න බෑ. ඊතර වෙන්න බැරි අය. සක්කාය දිට්ඨියේ එක තැනක යයි හිර වෙලා යට එතන අහුවෙන්නේ නැහැ. මොකද හිතන කෙනා නිත්‍යයි කියලා හිතාගෙන තමයි හිතන්නේ. අතුල නිත්‍යයි, අතුල ආත්මයි. හිතන එක්කෙනාට ඔක්කොම තේරෙනවා. හැබැයි අනිත් ඔක්කොම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. හිතන කෙනා ගැන හිතා ගන්න Tamanට දැනෙන්නේ තේරෙන්නේ. හැබැයි ඔබ යම් දවසක දැක්කොත් මේ හිත විසින් නිර්මාණය වෙන තමාව, මමත්වය, පුද්ගලයා, ආත්මය කියන දේ බොරුවක්, ව්‍යාජයක්, ප්‍රෝඩාවක්, බිඳුවක්. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ වෙලාවේ වලට හිතනවා සබ්බේ සංඛාරා අනිච්ච. යදා පඤ්ඤාය පස්සති. අන්න එහෙම විදිහට හිතන්න, ඒ විදිහට අවබෝධ කරගන්න, ඒ විදිහට තේරුම් ගන්න, ඒ විදිහට චින්තනය මෙහෙවන්න ප්‍රඥාවයි උදව් කරන්නේ. මොකද්ද උදව් කරන්නේ? ප්‍රඥාව තමයි උදව් කරන්නේ. අත නිබ්බින්දති දුක්ඛේ. එතකොට නම් සියලු දුකෙන් නිදහස් වෙනවා. සියලු දුකෙන් නිදහස් වෙනවා. ඇයි නිදහස් වෙන්නේ? දුක් විඳින්න කෙනෙක් නැහැ කියලා අවබෝධ වෙච්ච නිසා.